අපි බලමු කොහොමද මේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැදිලා තියෙන්නේ කියලා. ගොඩක් මේ දවස්වල කතා වෙන මාතෘකාවක්. මම ඒ හින්දා NIE එකේ සයිට් එකට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරා. ඔයාලට පෙන්වන්න ඕනවට පළවෙනියටම පේනවා අපි පළවෙනියට මේක කොහොමද හැදිලා තියෙන ක්‍රියාවලිය බැලුවොත් 2019 අවුරුද්දේදී තමයි මේක ඉනිෂියල් ඩිස්කෂන් එකක් විදිහට ගිහිල්ලා තියෙන්නේ. මෙතෙන්දී කතා වෙනවා NCF team එක stabilize at NIE. ඒ කියන්නේ NCF කියලා කතා වෙන්නේ National Curriculum Framework එක is a guideline document that define what students should learn. ඒ කියන්නේ මේක සාමාන්‍යයෙන් අපි මොනවද ගයිඩ්ලයින් එකක්. ඒ කියන්නේ මොනවද ශිෂ්‍යයෝ ඉගෙන ගන්න ඕනේ කියන දේ පිළිබඳව කියන දෙයක්. ඊළඟට අපි 2020 අවුරුද්දේදී තමයි ඔන්න NEC policy agreement එක finalize කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඉවර කරලා තියෙන්නේ. policy agreement එක නීතිමය ලියවිල්ලක් විදිහට 2020 අවුරුද්දේදී තමයි ප්‍රතිපත්ති කිවිසුම අවසන් කරලා තියෙන්නේ. ඉතින් එතකොට පේනවා මේක මේ එක දවසින් හදපු දෙයක් නෙවෙයි කියලා. ඊළඟට 2021 අවුරුද්දේදී තමයි curriculum development එකක් development for grade 1 to 6 by 10. එතකොට එකේ ඉඳන් 6 දක්වා සහ 10 වසර දක්වා NSAF කියලා එකක් තියෙනවා. එතන කියන්නේ National Skills Assessment Framework. මම ටිකක් ඉක්මනට කියනවා මොකද මේක මේ වෙලාව යන නිසා. එතකොට මේක COVID-19 period එකේදී තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 2021 අවුරුද්දේදී තමයි මේක කරිකියුලම් එක ෆයිනලයිස් කරලා තියෙන්නේ. 2022 අවුරුද්දේදී pre-piloting of material island wide. ඒ කියන්නේ නියම ව්‍යාපෘතියක් විදියට මේක ක්‍රියාත්මක කරලා තියෙනවා. මේක මේ කාලය කිව්වොත් අර ඉකොනොමික් ක්‍රයිසිස් එක ලංකාවේ තිබ්බ කාලෙදී තමයි මේ වැඩපිළිවෙල pilot project එකක් විදියට කරලා තියෙන්නේ. ඊළඟට මෙයාලා curriculum review එකක් align කරලා තියෙනවා with NEPF. ඒ කියන්නේ National Education Policy Framework එකක්. ඒ කියන්නේ විෂයමාලා සමාලෝචනයක් සිද්ධ වෙලා තියෙනවා මේ 2023 අවුරුද්දේ. ඒ කියන්නේ අර ඉකොනොමික් ක්‍රයිසිස් එක තිබ්බ පීරියඩ් එකේදී. එතකොට මෙයාලට මේක ප්‍රතිපත්තියක් විදිහට ඉදිරිපත් කරාට මේක ක්‍රියාත්මක කරගන්න බැරි වෙලා තිනවා රටේ තිබ්බ ආර්ථික ප්‍රශ්නෙත් එක්ක. ඊළඟට බැලුවොත් 2024 දී තමයි කරිකියුලම් රිවිව් එක වර්තමාන ආණ්ඩුවට හඳුන්වා දීම සිද්ධ කරලා තියෙන්නේ NPP එකත් එක්ක. අවසාන වශයෙන් මේක 2025 දී තමයි ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ වගේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේක. මොකද දරුවෝ මේ අධ්‍යාපන ක්‍රමයේ මම පෞද්ගලිකව දන්න දෙයක් ක්‍රීඩාවට මූලික කරලා තියෙනවා. ඊට අමතරව ගොඩාක් දේවල් හඳුනාගෙන තියෙනවා. දැන් පාඩමක් ගත්තොත් 6 වසරේදී ව්‍යවසායකත්වයේ කියලා පාඩමක් පටන් ගන්නවා. entrepreneurship. ඒක ගොඩාක් වැදගත් වෙනවා දරුවන්ට. මොකද පොඩි කාලේ ඉඳන්ම තමන්ගේ ව්‍යවසායකයෙක් වෙන්න, බිස්නස්මන් කෙනෙක් වෙන්න වැදගත් වෙනවා. ඒ වගේ ගොඩාක් වැදගත් දේවල් මේ ප්‍රතිසංස්කරණ වල අඩංගු වෙනවා. අපේ પરම්පරාව නම් දැන් ඉවරයි. අපි ඉදිරි પરම්පරාවටවත් හොඳට ඉගෙන ගන්න දෙමු.